Hello guys, guten Tag. Welcome back to my YouTube channel Easy German with Sinhan. කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් ඔන්න මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම මගේ videos ඉගෙන ගන්න German යන්න කැමති අයට ඒ වගේම ඉගෙන ගන්න කැමති අයට language එක ඒ හැමෝටම ඔන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම පුළුවන් මගේ YouTube channel එකේ videos බලලා ඉගෙන ගන්න. ඉතින් ඔයාලා දන්න කවුරු ඉන්නවා නම් එයාලට share කරන්න පුළුවන්, like කරන්න, ඒ වගේම comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න අද මම කරන lesson එක තමයි numbers lesson එක. ඒකේ part 2. ඉතින් ඔයාලට මම ඒක හින්දා කියනවා ඔයාලා දැන්ම මේ කියන්නේ මේ වීඩියෝ එක ඉස්සෙල්ලාම බලන කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මතක් කරලා කලින් වීඩියෝස් ටික බලලා මෙන්න. ඉතින් වීඩියෝ එකේ තියෙන්නේ numbers part මේ part 1 to 10. එකේ ඉඳන් 10 වෙනකන් කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා මගේ කලින් වීඩියෝ එකේ ඉතින් තියෙනවා. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන් මේක බලලම මේ ලෙසන් එක බලන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔන්න අද බලමු අපි 10 ඉඳන් 20 වෙනකන් කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා. ඉතින් numbers lesson එක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දෙයක්. මොකද අපිට අපේ වයස කියන්න ඕන, ඒ වගේම ටෙලිෆෝන් නම්බර් එක අපිට කියන්න ඕන උනොත් අනිවාර්යයෙන්ම numbers පාඩම දැනගෙන තියෙන්න ඕන. ඒ වගේම මතක් කරන්න ඕන මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම share කරන්න, like කරන්න, comment කරන්න. ඒ ටිකත් මට කරන්න. ඒක මට ලොකුම සහයෝගයක් කියලා මම හිතනවා. ඉතින් අපි පටන් ගමු. Zahlen කොහොමද 11 ඉඳන් 20 වෙනකන් ජර්මන් වලින් කියන්නේ කියලා. අද තියෙන්නේ 11 කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා. ජර්මන් වලින් 11 කියන්නේ elf කියලා. කොහොමද? elf. A L F. elf. 11 elf. 12 කොහොමද 12 කියන්නේ? 12. කොහොමද? 12. Z where umlaut O L F. 12. 12. මේ Z අකුර අපි ප්‍රොනවුන්ස් කරද්දී TS වගේ T එක අර සිංහල භාෂාවෙන් අර ලොප් කරන වගේ උස් නෙමෙයි. එතන 12. 12. 12. 12. 12. 12. ඊට පස්සේ වලට පේනවා දැන් ඔන්න එන්න දිග් වෙනවා. හරියද? 11 11 12 12. දැන් 13 අපි කොහොමද කියන්නේ? 13 කියනකොට ඔයාලට පේන ඇති මම මෙහෙම ඊතල වලින් දාලා තියෙනවා. ඒ ඔයාලට පහසු වෙන්න. අපි දැන් මෙහෙම මම මේ කලර්ස් දෙකකින් ලියලා තියෙන්නේ ඔයාලට තේරෙන්න. හරිද? එතකොට ඔයාලට පේන ඇති මේ 13 අපි 3 ඉස්සෙල්ලාම ලියනවා මේ 3. 3ට අපි මොකද්ද කියන්නේ? කොහොමද? ජර්මන් වලින් අපි 3ට කොහොමද කියන්නේ? ඔයාලට මතකද? කලින් වීඩියෝ එක බලව නම් අනිවාර්යයෙන්ම ඔයාලට මතක තියෙන්න ඕන 3ට අපි කියන්නේ dry කියලා. එතකොට අපි dry එහෙමම ලියනවා. ඉස්සෙල්ලාම අපි ලියන්නේ ජර්මන් වලින් අපි ඉලක්කම් කියනකොට පිටිපස්සේ ඉඳන් තමයි කියන්නේ. හරිද? එතකොට මේ 13 3 ඉස්සෙල්ලාම ලියනවා. dry. ඊට පස්සේ 10ට අපි මොකද්ද කියන්නේ? ඒකත් කලින් වීඩියෝ එකේ තියෙනවා. 10ට අපි කියන්නේ 10 කියලා. නේ? 10. කොහොමද? 10. 10 එතකොට 10 ගුණාකාරයන්නේ 13. 10 + 3. එතකොට 13නේ. එතකොට 10 ගුණාකාරය. ඒකින්ද 10 කියලා දානවා. එතකොට 13. 13. කොහොමද 13 කියන්නේ? 13 කොහොමද කියන්නේ? 13. ඊට පස්සේ මේ විදිහටම තමයි ඉස්සරහට යන්නේ. හරිම ලේසි. ඔයාලට තියෙන්නේ 1 ඉඳන් 10 වෙනකන් අනිවාර්යයෙන්ම කියන්නේ අර කටපාඩමින් කියන්න පුළුවන් වෙන්න ඕන. කොහොමද? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. ඒ ටික හරිම ලේසියෙන් ඔයාලට කියගෙන යන්න පුළුවන් නම් මේක හරිම සිම්පල්. හරිද? එතකොට 13. එතකොට ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද කොහොමද 14 කියන්නේ කියලා? කොහොමද? ඔයාලා හිතන්න එතකොට. කොහොමද 14 කියනකොට අපි හිතනවා 4ට 4. එතකොට 10 ගුණාකාරයක් 10. එතකොට 15. දැන් පුළුවන් නේද? 13 ලිව්වා වගේම මේකත් ඔයාලට පැහැදිලි වෙන ඒ විදිහටම ලිව්වා. එතකොට මේ බලන්න. මම කලින් කිව්වනේ දැන් ඔයාලට මතකයිනේ. දැන් ලියන විදිහත් මතක තියාගන්න ඕන. හරිද? මේ fear කියද්දි F අකුර ලියන්න එපා. මම කියලා තියෙනවා ජර්මන් වලදී
V අකුරට තමයි ෆ කියන එක එන්නේ. එතකොට fear කිව්ව ගම මා V අකුර තමයි ලියනකොට එහෙමයි. හරිද? එතකොට මේ feared saying හතරට කියන්නේ fear. එතකොට 10ට කියන්නේ saying. එතකොට මේ දෙක එකතු වුනහම feared saying. කොහොමද මේ දෙක එකතු වුනහම feared saying. එතකොට 11ට elf, 12ට 12, 13ට bright saying, 14ට feared saying. එතකොට කොහොමද අපි 15 කියන්නේ? ඔන්න දැන් මම අර පෙන්නුවේ නැහැ දැන් කරන විදිය ඔයාලා දන්නවා කොහොමද ලියන්නේ කියලා 5 ලියනවා. ඊට පස්සේ 10 ගුණාකාරයෙන් 10 ලියනවා saying. එතකොට fun saying. හරිද? නේ? 5ට කියන්නේ කොහොමද අපි? 5ට කියන්නේ funs. 5ටම කොහොමද කියන්නේ? funs. මේ umlaut u තියෙන්නේ funs. එතකොට 10ට අපි saying. It's same. TS මං කියවා Z අකුර අපේ it's surname it's අර it love කරන හරිද? එතකොට funsen කොහොමද? funsen හරි නේද? හරි. එතකොට ඔයාලට කියන්න පුළුවන් නේද 16 කොහොමද එන්නේ කියලා? 16ත් මේ විදිහම තමයි. හැබැයි 16 පොඩි වෙනසක් තියෙනවා ලියනකොට. හරිද? ඒක මම දැන් කියා දෙන්නම්. කොහොමද අපි 16 ලියන්නේ? ඔයාලා නිකන් ආනේ දෙකක් තියෙනවනේ කියලා වල නෑ. මේක මම ඔයාලට හරිම කියන්නේ පහසු වෙන්න තමයි මම මේක ලිව්වේ. ඔයාලට මතකද මේක? sex කියන්නේ 6ට. 6ට කොහොමද කියන්නේ? sex. හැබැයි 16 ලියද්දී අපි මෙතනට පේනවා ඇති මේ S. හරිද? මේකේ ඒකමද තියෙන්නේ S අකුර නෑ නේද? අන්න එහෙම. දැන් අපි ජර්මන් වලදී 6 ලියනකොට මෙන්න මෙහෙම තමයි ලියන්නේ. හරිද? හැබැයි 16 ලියනකොට මෙතන S එක ලියන්නේ නෑ. මෙතන S එක අපි ලියන්නේ නෑ. හරි නේද? එතකොට section sex. දැන් 6ට අපි 16 දී අපි S අකුර ලියන්නේ නැහැ. හැබැයි 6 දී අපි අනිවාර්යෙන් ලියනවා. එතකොට දැන් අපි අර අනිත් ඒවල එහෙම නැහැ. ඒකම තමයි. 3 දැන් 13 නම් 3 dry saying. එහෙම. ඒ කියන්නේ 14 නම් 4 fear. එතකොට feared saying. ඒකෙ මොකොත් අවුලක් වෙන්නේ නැහැ. හැබැයි 16ත් එහෙම 17ත් එහෙමයි. හරිද? 16 දී මෙතන 6 අපි ලියන්නේ sex. එතකොට S අකුරකුත් තියෙනවා. හැබැයි 16 ලියදී මේ S අකුර මෙතන නැතුව අපි 10 ලියනවා saying. එතකොට මේ sex saying. මේ CH තියෙනවා කියලා ච වෙන්නේ නැහැ. sex හරිද? වෙන්නේ sex saying. මේ sex saying කොහොමද? sex නෙමෙයි sex saying. දැන් ඔයාලට තේරෙනවා ඇති කියලා හිතනවා. එතකොට මෙන්න මේක අපි අයින් කරලා මෙන්න මෙහෙම තමයි ලියන්නේ. හරි නේද? section කොහොමද? section. දැන් 17 කොහොමද ලියන්නේ? 17 ලියද්දී ඒකෙත් වෙනස් වෙනවා. දැන් 7ට කියන්නේ sieben. කොහොමද 7ට අපි කිව්වේ? sieben. ඒක තමයි මම කිව්වේ කලින් වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලලා ඉන්න කියලා. මම කිව්වා මුල ඉඳන්ම අපි බල කරන්න ඕනේ. කියන්නේ අපි අර තනින් තන ඉගෙන ගත්තොත් ඒක පැටලෙනවා. ඒ වගේම අමාරු වෙනවා ලැන්ග්වේජ් එකක් නේ. ඉතින් අපිට හුරු නෑ. එතකොට අපි මුල ඉඳන්ම ඉගෙන ගන්න ඕනේ. ඒක හින්දා මම එකයි කිව්වේ කලින් වීඩියෝස් බලලා ඉන්න කියලා. එතකොට කලින් මේකට කලින් වීඩියෝ එක දැන් මම දාන වීඩියෝ එකට කලින් වීඩියෝ එකේ ඒකේ මම කියා දෙලා තියෙනවා එකේ ඉඳන් 10 වෙනකන්. එතකොට ඔයාලට මතක ඇති බලපු අය 7ට අපි කොහොමද කිව්වේ? sieben. කොහොමද? sieben. S E A B A N. sieben. හරිද? එතකොට 17 කොහොමද කියන්නේ? එතකොට මම කිව්වා 13, 14, 15, 16, 17, 18, 19 ඒ ඔක්කොම මෙහෙම මාරු වෙනවා. හරිද? මේ ඔයාලට පේනවා ඇති. එතකොට 7ටනේ අපි sieben කිව්වේ. හරිද? 17 කොහොමද? sieben. ඔයාලට පේනවා ඇති 7 ලියනවා කොහොම මෙතන en කියලා මේ en කො. ජර්මන් වලින් en කියන්නේ ඒකයි මම එහෙම කිව්වේ. en කො.
මෙතන an නෑ නේද? ඔයාලට පේනවා නේද? an කෝ මෙතන. මෙතන ඒක නෑ. ඒ ඇයි? එහෙම තමයි 17 ලියනකොට මේ en මේ 7 තියෙන en එක 17 ලියනකොට ඒක නෑ. ඒක ලියන්නේ නෑ. එතකොට අපි ලියන්නේ මෙන්න මෙතන මේ ටික විතරයි අපි 17 ලියනකොට ලියන්නේ. ඊට පස්සේ 10 ගුණාකාරයක්නේ. ඒක හින්දා සේන් මේ විදිහටම ලියනවා. තේරෙනව නේද? එතකොට 17 කොහමද? 17 7 නෙමෙයි 17 17 හැබැයි 7ට කියන්නේ 7. හැබැයි 14ට කියන්නේ කොහමද? 17 කොහමද? 17 එතකොට 16ට 16 17ට 17 හරිනේ. දැන් 18 කොහොමද කියන්නේ ජර්මන් වලින්? 18 ඒක වෙනසක් වෙන්නේ නැහැ. කලින් වගේම 13 14 වගේමයි 8ට කියන්නේ අපි act නේ act uk මං කිව්වා h මේක ච නෙමෙයි. ඒතර act 18 කොහොමද 8ට කියන්නේ act 10 ගුණාකාරයනේ 10ට 18නේ same 10ට කියන්නේ same. එතකොට act same 19 කොහොමද කියන්නේ? ඔයාලට මතකද 9ට කියන්නේ කොහොමද කියලා ජර්මන් වලින්? 9ට කොහොමද කියන්නේ? හිතන්න. 9 කොහොමද? 9 n a u n 9. ඒතර 9 ලිව්වා ඉස්සෙල්ලම 19 9 ලිව්වා ඉස්සෙල්ලම 9. එතකොට මේක 10 ගුණාකාරය same 10 ලිව්වා. එතකොට 9 same 9 same. එතකොට අර දිග එනවා. දැන් ජර්මන් වලදී එන්න ඉලක්කම දිග වෙනවා. හරිද? ලියන එක දිග වෙනවා. දැන් ඔයාලට මතක ඇති මුලේ ධම්ම ගත්තත් 1 2 3 4 5 හරිම චූටි ඒවා. හරිද? දැන් එන්න මේක දිග වෙනවා. හැබැයි අපි ඈඩ් කරන්නේ නැහැ. ඒවා එක දිගටම ලියාගෙන යන්න ඕන. හරිද? ඔයාලට තේරෙයි මේක කරගෙන ගියාම තව මම ඉස්සරහටත් ඔයගලන්ට හරගෙන යනවානේ ලෙසන්ස්. එතකොට ඔයාලට තේරෙනවා. දැන් මේක මේ හිර දිගයිනේ. ඒ වගේ 9 19 9 හරි. ඊළඟට තියෙන්නේ 20 අන්තිම එක. ඉතින් මම හිතනවා ඔයාලට දැන් මේ සිස්ටම් එක තේරෙන්නේ නැති කියලා කොහොමද මේක හැදෙන්නේ කියලා. ඉතින් ඒක තේරුම් ගත්තා නම් ඔයාලට හරිම සරලයි. මේක හරිම ඉක්මනින්ම මතක තියාගන්න පුළුවන් වෙනවා. බය නැතුව ඕන එකක් ඕන ඉලක්කමක් ඔයාලට ලියන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු 20 කොහොමද ලියන්නේ කියලා. දැන් ඔයාලට පේනවා 20 20 ලියන්නේ කොහොමද? ඔයාලට මම දැන් අද 11 ඉඳන් 20 වෙනකන්නේ මේක ඔයාලට හරිම පහසු විදියට මතක තියාගන්න පුළුවන්. මම ඒක කියා දෙනවා 20 30 40 50 එහෙම. හරිද? ඒව එකම වගේ. ඉතින් අද අපි මෙහෙම ඉගෙන ගමු. ඊළඟ වීඩියෝ එකේ මම ඒ ටික අරගෙන එන්නම්. හරිම සරලව ඔයාලට හරිම ලේසි විදියට මතක තියාගන්න පුළුවන් වෙන්න. ඉතින් මේ බලන්න 20 20 කොහොමද? 20 මේ සිග් නෙමෙයි ඉෂ් වගේ ඉන්නේ 20 මේ it's 20 එතකොට මේ බලන්න set v a n set e g ඔන්නෝම තමයි අපි 20 ලියන්නේ මේ 20 දැන් 20 හරිද 30 40 ඒ හැම එකටම සිෂ් එනවා. හරිම ලේසි. මම එක කියා දෙන්නම් ඊළඟ වීඩියෝ එකේ. මොකද අද ඔක්කොම ඉගෙන ගත්තොත් අමාරු වෙනවා ඔයාලට. ඒ වගේම පැටලෙන්නත් පුළුවන් නේ. ඒකෙන්ද අපි හිමින් මේක කරගෙන යන්නත් ඕනේ නේ. ඉතින් ඒකින්ද මම හිතුවා අදට මම මෙහෙම ඔයාලට කියා දෙන්නම්. ඊළඟ වීඩියෝ එකේ මම අනිවාර්යයෙන්ම මේව කොහොමද දැනගන්නේ කොහොමද ලියන්නේ ඒ වගේ ටිප්ස් කියා දෙන්න. ඉතින් 20 මේ 20 අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ 20 කියන්නේ කොහොමද? 20 හරි නේද? 20 හරි. එහෙනම් මම හිතනවා ඔයාලට හරිම පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට තේරෙනවා නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ යාළුවෝ එහෙම ඉන්නවා නම් ජර්මන් හරිම අමාරුයි අනේක මට තේරෙන්නේ නැහැ මතක තියාගන්න බෑ. ඉතින් එහෙම අයට
ඔයාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා මගේ වීඩියෝස්. ඉතින් ඒක හින්දා ඔයාලා හැමෝම ෂෙයා කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා ඔයාලට 11 ඉඳන් 20 වෙනකන් මම අද කියා දුන්නා. ඉතින් හරිම සරලව. ඉතින් ඔයාලට ඒව මතක ඇති කියලා මම හිතනවා. ඉතින් බලමු 11 ඉඳන් 20 වෙනකන් එක දිගට. ඔයාලට මතකද කියලා බලමු. 11 elf, elf. 12 12, 12 මේ umlaut o 12. 13 dreizehn, dreizehn. 14 14, 14. එතන 11යි 12යි ඒ දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන ඔයාලා. හරිද? ඒක එන විදිය හිතා ගන්න බැහැනේ. ඒකින්ද ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඊට පස්සේ 13 14 15 ඒ වගේ දේවල් ඔයාලට අඳුර ගන්න පුළුවන්. 13ට කියන්නේ drei, ඊට පස්සේ 10 ගුණාකාරයෙන් zehn, dreizehn. මේ 14 14. මම හිතනවා ඔයාලට මේ ඔක්කොම පේනවා ඇති කියලා. 15 කොහොමද කියන්නේ? 15, 15. 16 16. මතකනේ S අකුර. 6ට කියන්නේ 6. හැබැයි එතන S අකුර නැතුව 16 ලියදී ලියන්නේ. එතන 16. මම ඒක ඔයාලට මතක හිටින්න වෙන පෑනකින් ලිව්වා වෙන පාටකින්. 17 17. 4ට කියන්නේ කොහොමද? 7. හැබැයි 17 en lob කියන්නේ en එක අයින් කරලා 17. 17. 18 18. 18. 19 19. 19. 20 20. එතකොට 15 16 17 18 19 20. දැන් පුළුවන් 11 ඉඳන් 20 වෙනකන් ගණන් කරන්න. ජර්මන් වලින් කොහොමද? elf මාත් එක්කම ඔයාලත් මතක් කරන්න. elf 12 13 14 15 16 17 18 19 20. මතකයිනේ? හරි. එතකොට 1 ඉඳන් 10 වෙනකනුත් දැන් පුළුවන්. 10 ඉඳන් 20 වෙනකනුත් පුළුවන්. දැන් එතකොට ඒ කියන්නේ 1 ඉඳන් 20 වෙනකම්ම ජර්මන් වලින් කොහොමද කියන්නේ කියලා ඔයාලට හොඳටම පුළුවන්. ඔන්න එහෙනම් අදට ලෙසන් එක මෙතනින් ඉවර කරමු. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ඉතුරු කොටස අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද මගේ මුලින් ඉඳන්ම ඔයාලට සරලව lessons ටික සිංහලෙන් කියා දෙනවා. ඉතින් ඔයාලට අමාරු තැනක් තියෙනවා නම් language එකට බය කට්ටිය ඉන්නවා නම් ඉතින් එයාලට මම හිතනවා හොඳම අවස්ථාවක් කියලා මගේ YouTube channel එක. ඉතින් දන්න අයටත් කියන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම සමු ගන්නවා. Bye bye. Tschüss.